අද කතා කරන්න යන්නේ 2021 O level paper එකේ ආපු වර්ගජ සමීකරණ ගාන. ඒ කියන්නේ අංක 6. මේක එන්නේ second paper එකේ part A එකේ 6 වෙනි ගාන විදිහට. ඔයාලට ප්‍රශ්න ඔක්කොම 12ක් තියෙනවානේ. part A එකේ 6යි B එකේ 6යි දෙකෙන්ම පහ පහ තෝරලා ලියන්න තියෙන්නේ. ඉතින් part A එකේ 6 වෙනි ගාන විදිහට තමයි මේ වර්ගජ සමීකරණ ගාන එන්නේ. මෙහෙම එකක් තියෙනවා කියන්න මම කලින් වීඩියෝ එකේදීත් ඔයාලට කිව්වා මම මේ ගාන හදන සම්පූර්ණ තියරිය ඔයාලට පැහැදිලි කරනවට වඩා ගානේ කොහොමද අපි ලකුණු ගන්නෙ සරලව ඉක්මනට ලේසියෙන් වෙලාව අපිට ඉතුරු කරගන්නත් එපා බම් පේපර් එකක් කරද්දි මේ වෙලාවත් ඉතුරු කරගෙන කොහොමද ඉක්මනට ගන්න පුළුවන් උපරිම ලකුණකට යන්නේ කියන එක තමයි ගාන සැලසුම් කරන විදිය තමයි උඹලට මම මේකේ ගොඩක්ම කියලා දෙන්නේ මේ ගාන සාකච්ඡා කරන එකේ. හරිද? ඒක ඔලුවට දාගෙන ඒක ඔලුවේ තියාගෙන බලන් ඉන්න වැඩේ. තව දෙයක් මම මේක සරලව පැහැදිලි කරන්නේ මොකද මේ සමහර අයට මේක වීඩියෝ එක හිමින් යනවා වැඩි වෙයි. එහෙම වුණොත් පොඩ්ඩක් ඔගේ ස්පීඩ් එක වැඩි කරන්න පුළුවන් බා. 1.2.5න් හරි 1.5න් හරි ඔයාට සෙට් වෙන ස්පීඩ් එකට දාලා බලන්න. හැමෝටම පුළුවන් විදිහට හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මම මේ ගණන් ටික හදාගෙන යන්නේ. හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. 2021 ගන්න 6 වෙනි ගාන. B නැමැති සමචතුරස්‍රාකාර ආස්තරයක පැත්තක දිග A නැමැති සමචතුරස්‍රාකාර ආස්තරයක පැත්තක දිගට වඩා සෙන්ටිමීටර 4ක් වැඩිලු. මොකද B කියලා සමචතුරස්‍රාකාරයි A කියලා සමචතුරස්‍රාකාරයි ආස්තර තියෙනවලු දෙකක්. හරිද? ඔන්න ඔය ආස්තර දෙකේ B ට වඩා A කියන කෙනාගේ පැත්තක දිග සෙන්ටිමීටර 4කින් වැඩිලු. අපි ඔක දාගමු. මම ඔයාලට කලින් වීඩියෝ එකේ කිව්වනේ ගාන කියවන ගමන් පොඩි නෝට් එකක් පැත්තෙන් දාගෙන යන්න. එතකොට මේ ආපහු මේ ඡේදය මේ මුළු සම්පූර්ණ ඡේදය කියවන්න අවශ්‍යතාවයක් නැහැ බා. මුලින් ඉඳන් දාගෙන ගියපොහම. හරි. මොකද කියන්නේ? B B B B B. A B කියලා දෙන්නේ තියෙනවා කියලා නේ කියන්නේ. ඉතින් මෙහෙම තියෙනවා එක්කනේ. මේ තියෙන්නේ A. මේ තියෙන්නේ B. මම B පොඩ්ඩක් ලොකුවට ඇඳගත්තා. මොකද මෙයාලා කියනවා B නැමැති කෙනාලු ලොකු. එයාගේ දිගක් කියනවා. මූට වඩා 4ක් වැඩිලු. හරිද? එහෙනම් මුගේ පැත්තක දිගට 4ක් එකතු කරපුවම තමයි අරුගේ පැත්තක දිග එන්නේ. පැහැදිලිනේ? මුගේ දිග මෙච්චරයි නම් මේක මෙතන අපි හිතමුකෝ. මෙතන ඉඳලා තව 4ක් තියෙනවා මේ B ගේ පැත්තක දිග. ඔය දත්ත ටික ඔයාලා මේක කියවන පළවෙනි තප්පර 10 ඇතුළත දාගෙන ඉවරයක් කරන්න ඕනේ. හරිද? මේක කියවගෙන යනවානේ බා. මෙන්න B නැමැති ඔන්න කියලා සීන් එක කියලා ඉවර වෙද්දි අරක දාගෙන තියාගන්න පැත්තකින් නෝට් එක. පොඩියට කඩුවට දාගෙන ඉන්න. කේස් එකක් නැහැ. ඊට පස්සේ කියනවා ආස්තර දෙකේ වර්ගඵලවල එකතුව වර්ග සෙන්ටිමීටර 88යිලු. මෙන්න මේ දෙන්නගේ මොන වගේද? වර්ගඵලවල එකතුව 88යිලු. මොනවද? වර්ග සෙන්ටිමීටර වලින්. හරිද? ඊට පස්සේ A ආස්තරයේ පැත්තක දිග x සෙන්ටිමීටර ලෙසගෙන x මගින් x වර්ග ධන 4x ඍණ 36 සමානයි බිඳුව වර්ගජ සමීකරණය තෘප්ත කරන බව පෙන්වන්න කියලා කියනවා. මොකක්ද ඒ කියන්නේ? ලොකු වර්ගජ සමීකරණයක් කියනවා මේ ඒක තෘප්ත කරන බව පෙන්වන්න. බය වෙන්න එපා. හරිද? මුලින්ම ඔය වගේ ගානක් ආපුවම බය වෙන්න එපා. මොකද උඹලට මේ දීලා තියෙන දත්ත පාවිච්චි කරලා තමයි ඕක හදන්න තියෙන්නේ මම කොහොමද මේ දීලා තියෙන දත්ත ටිකෙන්ම තමයි ඕක හදන්න තියෙන්නේ. එහෙනම් බොරුවට බය වෙලා දඟලන්න එපා. මේ තියෙන එක සරලව අපිට ගන්න පුළුවන් පට්ට ඊසි කේස් එකක් තියෙන්නේ. හරිද? මොකද්ද කියන්නේ? x වර්ග ධන 4x ඍණ 36 නේ තියෙන්නේ. සමාන බිඳුව. අපිට යාලා දත්ත මොනවද දීලා තියෙන්නේ? 88ක් දීලා තිනවා, 80 දීලා තිනවා සහ A කියන සමචතුරස්‍රයේ පැත්තක දිග මොකක් කියනවලුද? පැත්තක දිග x කියලා කියනවා. A කියන සමචතුරස්‍රයේ පැත්තක දිග x කියලා කියනවා. ඌ x නම් මෙතෙන්ටත් x නේ බා. එහෙනම් මුගේ සම්පූර්ණ පැත්තක දිග කීයද? x ධන 4යි. මෙයාගේ x. මෙයාගේ පැත්තක දිග දන්නවා. දැන් අරයාගේ පැත්තක දිග දන්නවා. ඉතින් එහෙනම් අපිට පුළුවන් නේ බා මුගේ වර්ගඵලය හොයන්න. මුගේත් වර්ගඵලය හොයන්න පුළුවන්. මේ කියන්නේ 88 කියන්නේ මුන් දෙන්නගේ එකතුව. මුගේ වෙනම හොයලා උන් දෙන්නගේ එකතුවනේ 88 කියන්නේ. ඔයා වර්ගඵලය හොයන්න දන්නවනේ සමචතුරස්‍රයක. හිතානිද්ද බං ඕ ලෙවල් ලියන්න මේ ඉන්න කෙට මේ සමචතුරස්‍රයේ වර්ගඵලය බැරි වෙන්න විදිහක් නැහැ. සමචතුරස්‍රයේ වර්ගඵලය කියන්නේ පැත්තක දිගට කිරීම අනිත් පැත්ත දිග.
පැති දෙකම එක සමානයිනේ සමචතුරස්‍රය. එතකොට එක පැත්තක දිග වර්ග කරා නම් ඇති. අපි ලියමු ওই දෙන්නගේ එකතුව. මෙතනින් දාගන්න. x වර්ගය කියන්නේ පළවෙනි අගේ ධන b ගේ x ධන 4 නේ පැත්තක දිග. ඒතර එයාගේ වර්ගය වරහන් දාලා දාන්න ඕනේ. මොකද මේ වරහන් නැතුව වර්ගය දාන්න එපා. එතකොට 4 විතරනේ වර්ගය හැදෙන්න එපා. x ධන 4 නේ මුළු දිග. එතකොට උගේ වර්ගය ගන්න නම් වරහන දාලා වර්ග දාගන්න. මම මේ ඕනේ කෙට්ට පුළුවන් වෙන්න ඕනේ කෙට්ට තේරෙන්න තමයි මේ හැම පොඩි පොඩි පොයින්ට් පවා කියන්නේ. ඊට පස්සේ ඕක සමානයිලු අපි කියනවා 88. මෙයාගේ වර්ගඵලය දන්න මෙයාගේ වර්ගඵලය සමානයි 88. ඕකනේ කතාව සරලව. ඊට පස්සේ මේක පහළට ගමු. x වර්ගයේ දන. උඹලා දන්නවා වර්ගජ උඹලා දන්නවා මෙන්න මේ පද දෙකක් තියෙන කෑල්ලක. මේ පද දෙකක් තියෙන එකක වර්ගයක් ගන්න කොහොමද? මේකට දැනන් ඉන්න ඕනේ. මොකද්ද කතාව? අපි හිතමු a ධන b ගේ වර්ගය කියලා. a ධන b ගේ වර්ගය කියන්නේ බං a වර්ගයේ ධන මොකද්ද? පළමු පදයේ වර්ගය ධන පද දෙකේ ගුණිතයේ දෙගුණය ධන දෙවෙනි පදයේ වර්ගය. ඕක උඹලගේ මේ අච්චු පොතේ වචනෙන් විස්තර කරලා දීලා තියෙනවා මේ වෙනම වම් පැත්ත පිටුවක උඩ කෑල්ලද කොහෙද තිබ්බේ. හරිද? ඉතින් මේ ඕක තමයි පූර්ණ වර්ගයක් අපි ගන්න. මේකනේ සම්මතාකාරය බං. එතකොට ඕක මෙතෙන්ට ඔබන්නනේ තියෙන්නේ. මොකද්ද පළවෙනි පදය x වර්ගය දෙවෙනි පදය ධන 4 වර්ගය මැද පදේ මොකක්ද එතකොට? පද දෙකේ ගුණිතය කියන්නේ 4 වරක් x. පද දෙකේ ගුණිතයේ දෙගුණය ගන්නත් ඕන. 4 වැඩි කිරීම x වැඩි කිරීම 2 කියන්නේ 8යි x. සමානයි 88 කියන කෑල්ල ඔතනින් අපිට ගන්න පුළුවන්. එතකොට ඒකත් හරි. ඔන්න දැන් ඕක සුළු කරලා දාමු අපි ටක් ගාලා. මොකක්ද දෙන්නේ? 2x වර්ගය ධන 8x ධන 4 වර්ගය දන්නවනේ 16යිනේ 88. දැන් බලන්න මේ හැම පදයක්ම මේ හැම පදයකටම පොදු සාධකයක් තියෙනවා. කවුද? 2 2 2 2 ඔක්කොම දෙකෙන් බෙදන්න පුළුවන් නේ. අපි පුළුවන් තරම් සුළු කරලා ගමු. මොකද අපිට බවක් දීලා තියෙනවා. බව දිහත් පොඩ්ඩක් බලන්න. මොකද භවයේ තියෙන්නේ? x වර්ගය හරි. අපි මේක සුළු කරලා ඉවරලා ඕන විදිහට පුළුවන්. මේක දෙකෙන් බෙදලා ඉවරලා අපහු සුළු කරන්න මේ 80ට මේ පැත්තට දාගන්නත් පුළුවන්. තියෙන දේ 80ට දාගෙන පස්සේ දෙකෙන් බෙදන්නත් පුළුවන් කේස් එකක් නැහැ. මම දැනට මේක දෙකෙන් බෙදාගෙන ගන්නම්. x වර්ගය ධන 4x ධන 8 සමානයි 44. 44 එහා පැත්තනේ තියෙන්නේ. මේකේ බිඳුවක් නේ තියෙන්නේ බා. බිඳුව ගන්න නම් 44 මේ පැත්තට ගත්තා නම් හරිනේ. ඉතුරු වෙන්නේ බිඳුවනේ. දෙපැත්තෙන්ම අඩු කරන්න 44ක් ධන ඍණ 44. මේ පැත්තේ දැන් ඉඩ නැති හින්දා මම මේ 44 මෙතනින් දාගත්තේ. ඉස්සරහින් ඍණ දාලා එකතු කරා සමීකරණයට. ඔයාලට මේ තියෙන අගයන් වල හැම අගයම එයාගේ ලකුණ තමයි මේ ඉස්සරහා තියෙන ලකුණ. දැන් x වර්ගයේ ලකුණ ධන මේ ඉස්සරහා තියෙන එක. 4x ගේ මේක. 8 මේක. එහෙනම් 44 මේක. ඉස්සරහා තියෙන එක තමයි එයාට අදාළ ලකුණ. මේ හැම පොයින්ට් එකක්ම කියන්නේ ඕව වරද්දනවා ගොඩක් යවුන් මට අහුවෙලා තියෙනවා. ඒකයි මම කියන්නේ. ඊට පස්සේ මේකට මේක සුළු වෙනවා බිඳුවයි ධන 8යි ඍණ 44යි. මම ගිය පාර වීඩියෝ එකෙත් කිව්වා. ධනයි ඍණයි එකතු අඩු කරද්දී ලොකු එකෙන් පොඩි එක අඩු කරන්න ලොකු එකේ ලකුණ දාන්න. එතකොට 44 8ක් අඩු වුණාම 36යි ලොකු එකේ ලකුණ ඍණ. එහෙනම් අපිට ලියන්න පුළුවන් x වර්ගය ධන 4x ඍණ 36. බලන්න ඕක නේද මේ බව පෙන්වන්න තියෙන්නේ. ඉතින් ඕක දැක්ක ගමන් බොරුවට බය වෙලා දැඟලුවා නම් අපරාධේ බං. මේ දීලා තියෙන එකෙන් තමයි කරන්න තියෙන්නේ. හරිද? මේක සාමාන්‍යයෙන් අපිට මේකට තප්පර 15ක් ගියා කියමුකෝ. මේක සුළු කරලා ඉවර වෙන්න මහ ඒ හැටි වෙලාවක් යන්නේ නැහැ. දැන් මම උඹලට මේක මේ පැහැදිලි කර කර සුළු කරපු හින්දානේ මේ හැටි මෙච්චර වෙලාවක් ගියේ. නැත්තම් මෙච්චර වෙලාවක් යන්නේ නැහැ බං ඔයා හදන්න. ටක් ගාලා මේ සරලව ඒකයි මම කියන්නේ මේ. ලොකුවට මේ මහා සංකීර්ණ කරගන්න එපා. මාර සරල දේවල් තියෙන්නේ. පොඩි පොඩි තැන් වර්ගඵල දෙක එකතු කරා සුළු කරා මෙයාගේ පූර්ණ වර්ගය ගත්තා. මේ පැත්තේ බිඳුව දාලා උක්ත කරගත්ත බිඳුව. මේ පැත්තට දාලා ඉතුරු ටික. එතකොට කෙලින්ම අපිට උත්තරය ඇවිල්ලා බා. හරි. දැන් ගාන හදලා ඉවරයි. අපි යමු දෙවෙනි කෑල්ලට part B එක. මේක මේ මම මකා ගන්න. part B එකේ අමුතු කතාවක් කියලා. මොකද්ද කියන්නේ? මූල 10 අගය 3.1 ලෙසගෙන ඒ ආස්තරයේ පැත්තක දිග හොයන්නලු. කොහොමද බං ඒක කරන්නේ?
හිතා ගන්න පුළුවන්ද? මම අර සමීකරණය දාගන්න මෙතන. x වර්ගය ධන 4x ඍණ 36 සමානයි බිඳුව. මූල 10 යගය 3.16 ලෙසගෙන ඒ ආස්තරයේ පැත්තක දිග හොයන්න කියලා කියනවා බා. මොකක්ද ඒ කියන්නේ? ඒ ආස්තරයේ පැත්තක දිග කවුද? අපි දන්නවනේ x කියලා බා. ඒ ආස්තරයේ පැත්තක දිග x. අනිත් එකගේ x ධන 4නේ ඔහොමනේ තිබ්බේ. ඉතින් මූල 10ක් කොහොමද දැන් අපිට මේකට සම්බන්ධ කරන්නේ? ඕකට තමයි උඹලට උගන්වන්නේ වර්ග පූර්ණය. ආය උගන්වනවා ඔකට සමීකරණයක්. මෙන්න මේ වගේ වර්ගජ සමීකරණයක මෙන්න මේ x කියන x නේ මූලේ x ගේ අගය හොයන්න සමීකරණයක් උගන්වනවා උඹලට. ඒ වගේම ආය උගන්වනවා වර්ග පූර්ණය කියලා කතාවක්. ඔය වර්ග පූර්ණයත් අපිට ආකාර දෙකකට, ඒ කියන්නේ මේ ක්‍රම දෙකක් තියෙනවා, පොඩි වෙනසක් තියෙන. ඒ ක්‍රම දෙකෙන් හදන්න පුළුවන්. මේ නැත්තම් සමීකරණයට ආදේශ කරලා සුළු කරන්න පුළුවන්. හරිද? මම මෙතනදී මේ අද මේ ගාන මෙතන හදන්නේ. මම එහෙනම් වර්ග පූර්ණයේ කැලි දෙකයි සමීකරණය පාවිච්චි කරලා හදන විදියයි ඔක්කොම උඹලට පැහැදිලි කරන්න. ඊට පස්සේ අර ආයෙ පොඩි කැලලනේ තියෙන්නේ. ඕක දාලා මම සම්පූර්ණ පැහැදිලි කරන්නම් වර්ග පූර්ණයයි සමීකරණය දාලා හදන්නේ කොහොමද කියලා. ඉතින් බලන්නකෝ. හරි. ඉස්සලාම බලමු සමීකරණයට ආදේශ කරලා හදන්නේ. හරි. උඹලට මතකද වර්ගජ සමීකරණයක සම්මත ආකාරය? මෙන්න මෙහෙම එකක් නේ තියෙන්නේ. ax වර්ගය ධන bx ධන c සමානයි බිඳුවනේ. මෙන්න මේ a කියන්නේ මොකද්ද? b කියන්නේ මොකක්ද? c කියන්නේ මොකක්ද? යම්කිසි වීජීය පදයකට හෝ වීජීය වර්ග පදයකට ඉදිරියෙන් තියෙන නියත පදය. මේ abc කියන්නේ නියත බව. හරිද? abc කියන්නේ නියත. හරිද? ඕනෙම වර්ගජ මේ පදයකට ඉස්සරහ වර්ගජ නෙමෙයි. ඕනෙම වීජීය පදයකට ඉස්සරහ තියෙන ඉලක්කමට අපි කියනවා සංගුණකයක් කියලා. ඉතින් මේකේ සංගුණක ටික තමයි a b c. හරිද? ඔන්න ඔය ඒ කියන්නේ x වර්ගයේ සංගුණකය a, x ගේ සංගුණකය b. මෙතන සංගුණකයක් වෙන්නේ නැහැ. මොකද මෙතන නියත පදේ විතරනේ තියෙන්නේ. එයා c නිකන් නියත පදයක්. මෙන්න මේකේ හැටියට අපි උදාහරණයක් විදිහට ගත්තොත් උඩ එකටත් එක්ක අපි පොඩ්ඩක් ගලපලා බලමු. මේකේ බම් මේ x වර්ගයේ තියෙනවානේ. එතකොට x වර්ගය කියන්නේ x වර්ගයේ ඉස්සරහ ඉලක්කම මොකුත් තියනවද? නැහැ. ඒ කියන්නේ අපිට ඕකේ ගන්න පුළුවන් ඉලක්කම 1 කියලා. එකෙන් වැඩි කරත් x වර්ගයම නෙන්නේ බා. එතකොට එයාගේ මේ සංගුණකය තමයි 1. ඒ කියන්නේ එයාගේ a කියන්නේ මේකේ 1 බා. හරිද? මෙයාගේ b කියන්නේ අරගෙන 4. c කියන්නේ ඍණ 36. c කියන එකකින් ධන ඍණ ඕනාගයක් එන්න පුළුවන් නියත පදේ. හරිද? එතකොට ඔහොම තමයි සංගුණක ටිකක් අපි වෙන් කරලා ගන්නෙ. සමීකරණේ කතා කරොත් සමීකරණේ තියෙන්නේ ඔයාලා පොතේ තියෙනවා x සමානයි. x කියන්නේ මේ තියෙන x බව. වර්ගජ සමීකරණයේ මූලය. x සමානයි ඍණ b ධන හෝ ඍණ වර්ගමූල අස්සේ b වර්ග ඍණ 4ක් ac බෙදීම 2යි a. මේක තමයි සමීකරණයෙන් හදනවා නම් ඔයාලා මෙන්න මේ ටයිප් එකේ යන්න. මේක පොඩ්ඩක් ඔළුවට දාගන්න තියාගන්න ඕනේ ඉතින් සමීකරණය නම්. හැබැයි මේ AB කියන ABC කියන කැලිය වල බය වෙන්න එපා. සමීකරණේ තියෙන අර ABC ඉලක්කම් ටික මේකට දාන්න විතරයි තියෙන්නේ. සුළු කරලා ගත්තාම x ට වඩා උත්තරේ එනවා. හරිද? මේකෙන් හදන විදිය මම කියන්නම්. ලොකුවට පැහැදිලි කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ සමීකරණයට දාලා හදන්නේ මෙහෙමයි. මොකද්ද වෙන්නේ අරගේ හැටියට? අරගේ මට කියන්න b කවුද? 4. ඍණ තියෙනවා. එතකොට 4 මෙතන ලියනවා. ඍණ b තියෙන්නේ. හරිද? ඍණ කියන එක සමීකරණයේ කෑල්ලක්. b විතරයි අපි දාන්නේ අතරින්. අතන ඍණ 4 තිබ්බනම් ඍණ වරහන් ඇතුලේ ඍණ 4 කියලා ලියන්න ඕනේ. අතන ධන 4 තියෙන නිසා ඍණ 4 කියලා සාමාන්‍යයෙන් ලියන්න පුළුවන්. ඍණ 4 ධන හෝ ඍණ වර්ගමූල අස්සේ b වර්ගය. b වර්ගය කියන්නේ බා අයත් 4නේ. 4 වර්ගය කියන්නේ 16 4 වැඩි කිරීම a කියන්නේ ඒකේ 1යි c කියන්නේ ඒකේ ඍණ 36යි. මම හැම වෙලේම මේ වරහණක් දාලා පෙන්නන්නේ ඔයාලා පටල ගන්නව නැත්නම් වරහන් නැතුව 2යි a 2 a කියන්නේ 1 නේ බා. ඊට පස්සේ ඍණ 4 ධන හෝ ඍණ වර්ගමූල අස්සේ 4 වරක් එක 4යි 4 වරක් ඍණ 36යි 4 වරක් ඍණ 36යි 36ව 4ක් 30ව 4ක් 120යි 6 4ක 24යි 144යි. ඒතර 144යි
කියන්නේ ඍණනේ බා. ඍණ 144යි. මෙතනත් ඍණක් තියෙනවා. ඍණයි ධන 144යි. 16 ඍණ 144. අතන දෙන්නම ඍණ හින්දා මෙයා ධන වෙනවා. 2. ඊට පස්සේ 16 ධන 144 කියන්නේ කීයද? 144 ධන 6 150 ධන 10 160යි. ඉතින් අපි ලියන්න පුළුවන් ඍණ ධන හෝ ඍණ 160 බෙදීම 2. මම ඉතුරු කැල මෙතෙන්ට ගන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? අපේ කතාවේ මොකක්ද තියෙන්නේ? මූල 10 හොයන්න තියෙන්නේ. අප්පට සිත්. දැන් මේකේ මූල 10ක් ඒත්තාගෙන යනවා. මොකද කරන්න වෙන්නේ? මෙතනින් බැයිද අපිට මූල 10ක් හදාගන්න? 160 කියන්නේ 10 වැඩි කිරීම 16 නේද? එහෙම ගන්න වේද? ඍණ 4 ධන හෝ ඍණ 16 වැඩි කිරීම 10 කියලා ගත්තොත් අපිට දැන් මූල 10න් හදාගන්න ඕනේ. මූලස්සේ 10ක් මේ විදිහට හදාගන්න පුළුවන් කේස් එකක් නෑ. යට දෙක තියෙනවා. එහෙනම් ඍණ 4 ධන හෝ ඍණ 16 16 අපිට වර්ගමූලයක් ගන්න පුළුවන්. කවුද 16 වර්ගමූලය? 4. එහෙනම් මේක හෙලින්ම 4ක් එළියට ගන්න පුළුවන් නේද මෙතනින්? 4ක් එළියට ගත්තාම මොකක්ද වෙන්නේ? මෙතන එනවා 10 යට එනවා 2. ඔන්න මූල 10ක් මං හදාගත්තා. හරිද? කේස් එකක් නැහැ. ඊට පස්සේ මේ සෙට් එකම දෙකෙන් බෙදුවා හැකිනේ උඩයි යට. දෙකෙන් කැපෙනවා දෙකෙන් 2යි 1යි. එතන මොකක්ද දෙන්නේ? ඍණ 2 ධන හෝ ඍණ 2යි මූල 10. එහෙනම් x ට එන අගය ඔන්න ඕක. මේක වර්ගජ සමීකරණයකින් අපිට අගයන් දෙකක් එනවා. හැබැයි x කියන්නේ මොකක්ද පුතා? x කියන්නේ දුරක්. දුරක් ඍණ වෙන්න බෑනේ. එහෙනම් දුරක් කියන්නේ ධන. එහෙනම් ධන උත්තරයක් තමයි එන්නේ. පොඩි අවුලක් වෙලා මේ ෆෝන් එක ඕවර්හීට් වෙලා මේ කතා කරපු ටික ඔක්කොම මේ රෙකෝඩ් වෙලා නැහැ. භාගය රෙකෝඩ් වෙලා තියෙන්නේ. මම එතන ඊටු ටික ආපහු කියන්න. මේ වර්ග පූර්ණයක් ඉවර කරාට පස්සේ තමයි මම බැලුවේ ගිහිල්ලා. මේ කේස් එක මේ රෙකෝඩ් වෙලා නැහැ හැබැයි. අතන මොකද උනේ අපිට මේ ධන කතාවක් ආවනේ බා. මේ ඊදාවේ 3.16 වැඩි කිරීම 2 ඍණ 2 නේ ආවේ. එතකොට එතනින් අපිට 4.32 කියන උත්තරේ එනවා බා. හරිද? උත්තර 4.32 තමයි සෙන්ටිමීටර තමයි ඕකේ කතාව වෙන්නේ. හරිද? වර්ග පූර්ණේ මම කෑලි දෙකම කතා කරා මේ ආයෙ කතා කරන්න ඉතින් කරන්න දෙයක් නැහැ. වර්ග පූර්ණේ ආකාර දෙකක් තියෙනවා. සරලව කියන්න. වර්ග පූර්ණේ ආකාර දෙකක් තියෙනවා. මේක ගත්තාම x ධන 4x ඍණ 36 ඔන්න ඕක. අපි වර්ග පූර්ණයක් තියෙනවා නම් අපිට පුළුවන් නේ බං යම් කිසි එකක වර්ගයක් කියන්නේ මෙන්න මෙහෙමයි නේද? පද දෙකක එකතුවක වර්ගය අපි හිතමු පූර්ණ වර්ගයක්. a ධන b ගේ වර්ගය මම ඉස්සෙල්ලා ඔයාලට කිව්වේ. a වර්ගය ධන 2යි ab ධන b වර්ගය කියන කතාවනේ බං. එතකොට ඔය කතාව තමයි මේ වර්ග පූර්ණයේ අස්සර බන්න තියෙන්නේ. වර්ග පූර්ණයක් කියන්නේ x තැන් දෙකක තියෙන එක x එක තැනකට ගේනවා. එහෙම නැත්නම් අපිට ඒකට කියන්න බලන්න x එක තැනකට කොටු කරනවා කියන්නේ. ඕක තමයි උතනදී කතා කරන්න තියෙන්නේ. හරිද? එතකොට මෙතන x වර්ගය ධන 4x නේ තියෙන්නේ. ඕක එක තැනකට ඔබන්න බෑ. පළවෙනි ක්‍රමය තමයි යෝගි වෙන්නේ. මෙන්න මේ මැද පදයේ, ඒ කියන්නේ ඒකජ පදයේ සංගුණකයේ තියෙන 4 ඔය කෙනාගේ භාගය අරගෙන වර්ග කරලා දෙපැත්තෙන්ම අඩු කරනවා. ඇයි එහෙම ගන්න කියලා මම කියන්නම්. හරිද? මොකද හැම එකටම හේතුවක් තියෙන්න බෑ. හේතුවක් නැතුව මේ ඉගෙන ගන්න එපා. මම මොකද්ද කියන්නේ? ඇයි එහෙම උනේ? ඇයි එහෙම කරේ? කියන එක මම පැහැදිලි කරනවා. මොකද කටපාඩම් කරන්න එපා ගණන් තේරුම් අරගෙන මොකද්ද මේ වෙන්නේ කියලා පොඩ්ඩක් තර්ක කරලා බලලා ඉගෙන ගන්න පුරුදු වෙන්න ඕනෙම සබ්ජෙක්ට් එකකදී මම කියන්නේ. හරිද? ගණන් විශේෂයෙන් කටපාඩම් කරන්න එපා. මේ සීන් එක තේරුම් ගන්න. හරි. මොකද වෙන්නේ? x වර්ගය ධන 4x ඍණ 36. මෙයාගේ භාග්‍ය වර්ගය කවුද? භාග්‍ය 2යි 2 වර්ගය 4යි. දෙපැත්තටම එකතු කරනවා 4යි 4යි. ඇයි මං ඔය 4 එකතු කරේ? බලමු. ඊළඟ පියවරේදී ඔයාලට තේරෙයි. සමහරුන්ට තේරෙයි ඊළඟ පියවරේදී. x වර්ගය ධන 4x ධන 4. මං මේක මෙතෙන්ට ගන්නවා. 36යි 4යි මාරු කරගත්තා. පේනවද මොකක් හරි සීන් එක? මේ 4 ගත්තේ 4 භාගේ වර්ගය. 4 භාගේ 2යි 2 වර්ගය 4යි ආයි. එහෙම ගත්තේ. මොකක් හරි තියෙනවද? අතන මං ලියපු එකත් එක්ක
සම්බන්ධයක් පේනවද? මොකද මේ වෙලාව තියෙන්නේ? මේ තියෙන්නේ x ධන 2 පූර්ණ වර්ගය නෙමෙයිද? x වර්ගය පද දෙකේ ගුණිතය 2 ගුණය 4x 4 කියන්නේ 2 වර්ගය. වීඩියෝ එක පොඩ්ඩක් පැහැදිලි මදි නම් ආපස්සට කරලා ආපහු බලන්න නවත්ත බලන්න තේරෙනකම් ඔළුවට දාගන්න හරියට නේ. තේරෙනකම් බල බල ඔළුවට දාගන්න. හරි. තේරෙනවද කතාව? මේ කතාව මේ 4 මන් දාගත්තේ මෙන්න මේ පූර්ණ වර්ගයක් හදාගන්න ඕනේ හින්දා. පැහැදිලිනේ? හරි. 36 4 ලියා ගන්නවා. 36 එහා පැත්තට දානවා. 4 ධන 36 එහා පැත්තට දාදී ධන වෙනවනේ. මම අර පොඩි දේවල් දැන් පොඩ්ඩක් පැහැදිලි කරන්නේ නැහැ. තේරෙනවනේ බා? 36 එහා පැත්තට දාලා දැනනවා. ඊට පස්සේ එහා පැත්තේ එනවා 40. මෙයාගේ වර්ගයක් තියෙන්නේ. දැන් පේනවද? අතන x තැන් දෙක තිබ්බ එක මෙතෙන්ට එද්දි x එක තැනකට ඇවිල්ලා කියලා. ඕකට තමයි වර්ග පූර්ණය කියන්නේ. සරලව ඔච්චරයි. x එක තැනකට ගේනවා. තැන් දෙක ගොඩක් තැන් වල තියෙනවා එක තැනකට ගේනවා. ඊට පස්සේ මෙයාගේ වර්ගමූලය ගන්න පුළුවන් නේද අපිට? ඒතර වර්ගයක් නැති වෙනවනේ. දෙපැත්තෙන් වර්ගමූලය ගමු. x වර්ගය x ධන 2 වර්ගයේ වර්ගමූලය 40 වර්ගමූලය. වර්ගමූලයට වර්ගයේ සුළු වෙනවා x ධන 2 සමානයි 40. අපිට දැන් පේපරේ මොකද්ද තිබ්බේ? පේපරේ තියෙන්නේ බා පේපරේ. මේකෙදිත් ඕන වෙනවා අර ඉස්සෙල්ලා අපිට ඕන වෙනවා නේද 160 මූලස් 160 තිබ්බ එක අපි 16 වරක් 10 දාලා මූල 16න් 4 එළියට අරන් හැදුවේ. ඉතින් ඒ කතාව තමයි මෙතන දාන්න තියෙන්නේ. දැන් මෙතන 160 නෙවෙයි මෙතන 40 ඇවිල්ලා තියෙන්නේ. මේ මූල 10 එයාලා දීලා තියෙන්නේ නිකන් කහනවට නෙවෙයි. ඔතෙන්ද පාවිච්චි කරන්න. ඒ කියන්නේ 40 කියන්නේ බං 4 වරක් 10 නේද? අපි මේ මූල 10 හදා ගන්න ඕනේ අපි පොඩ්ඩක් හිතලා. මොකද සාමාන්‍යයෙන් අපිට දීලා තියෙන උත්තර ටික බලලා ප්‍රශ්නේ දිහා බලලා පොඩ්ඩක් මේ තේරුම් ගන්න ඕනේ මොක කොහොමද මේක යන්න ඕනේ. ගාන ඉස්සරහට ගෙනියන්නේ කොහොමද? 40 තියෙනවා නම් කොහොමද මූල 10 අපි ඕක අස්සර ඔබාගන්නේ? හරිද? එහෙනම් පොඩ්ඩක් තර්ක කරලා බලන්න ඕනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙතන එනවා x ධන එක දෙපැත්තෙම 2 2 අඩු කරමු. x තනි කරගන්න එපා. x නේ හොයන්න ඕනේ අපි. මෙයා සුළු වෙනවා x සමානයි 4 4 කියන්නේ 4 වර්ගමූලය 2යිනේ. එහෙනම් මූල වලින් එළියට එනවා 2. හැබැයි 10 තියෙන වර්ගමූල අස්සෙමයි. ඉන 2. අනිත් එක තමයි මූලයක් කියන්නේ අගේ මොකද්ද බං? දැන් 2 වර්ගය කීයද? උඹ කියනවා 4යි කියලා. හරි. මෙහෙම අහමුකෝ. මං ඔයාගෙන් අහනවා 4 වර්ගමූලය කීයද කියලා. ඔයා කියයි 2යි කියලා. නෑ මං කියනවා වැරදි කියලා. ඇයි? ඇයි බං? 2 වර්ගය 4යි තමයි. හැබැයි ඍණ 2 වර්ගයත් 4යි නෙමෙයිද? එතකොට ඔයා ඇයි මූල 4 කියදී ධන 2 විතරක් කියන්නේ? එතකොට බං අර ඍණ 2ට මාර අසාධාරණයි නේ කරන්නේ. ඈ ඌ වර්ග කරත් ඉන්නේ ධන 4ම තමයි බං. එතකොට ඇයි ඌ විතරක් නොසලකා හරින්නේ? අපි ওই දෙන්නම සලකන්න ඕනේ මේ. පවුනේ බං අර ඌට වෙනස්කමක් කරන්න එපා. හරිද? එහෙනම් මූ ධන 2 වර්ගය 4යි නම් ඍණ 2 වර්ගයත් 4යි නම් ධන 4 වර්ගමූලය කවුද? ධන හෝ ඍණ 2 කියන එක හොඳට මතක තියාගන්න. හරිද? හොඳින් මතක තබා ගත යුතුයි ඒක. ඊට පස්සේ මේ මූල 10 කියන්නේත් එහෙනම් ධන හෝ ඍණ කතා දෙකක් එනවනේ. ධන 3.1යි ඍණ 3.1යි. හැබැයි දිගක් ධන හින්දා මෙතන ඍණ කතාව දැම්මොත් උත්තරේ ඍණ වෙනවා. හැබැයි ධන කතාව දැම්මොත් උත්තරේ ධන වෙනවා. එහෙනම් මොකද්ද කියන්නේ? ධන සලකා මම ගන්නවා x සමානයි 2 වැඩි කිරීම 3.1යි 6 ඍණ 2. දෙවරක් 3.1යි කියන්නේ 6.32. 6.32න් දෙයක් ගියපුවම 4.32යි සෙන්ටිමීටර තමයි. හරි නේද? අපිට ආපු ඉස්සලා ආපු උත්තරය ආවනේ. එහෙනම් ඔහොම තමයි වර්ග පූර්ණයේ පළවෙනි ක්‍රමේ. දෙවෙනි ක්‍රමයේ ඔయిత මේ පොඩ්ඩයි වෙනසක් තියෙන්නේ. ඔయిత වඩා පොඩි වෙනසක් තියෙන්නේ පටන් ගන්න තැනම. එච්චරයි. ඊට පස්සේ ආයේ මේ සුළු කිරීමමයි හදාගෙන යන්න තියෙන්නේ බා. දෙවෙනි ක්‍රමය මීට වඩා පොඩ්ඩක් ස්ටෙප් ගාන අඩුයි. සහ චුට්ටක් පළවෙනි එක හිතන්න පොඩ්ඩක් සංකීර්ණයි. එච්චරයි වෙනස තියෙන්නේ. වෙන්නේ මොකද්ද? x වර්ගය කොහොමද තියෙන්නේ? මේ තියෙන මැද එක්කනාගේ සංගුණකයේ භාගය පහලින් ලියා ගන්නවා. x වර්ගයේ පදයේ x ලියා ගන්නවා. ලකුණ එහෙම පල්ලෙහාට ගේනවා. මේ සංගුණකයේ භාගය ලියාගෙන. ඔයාගේ දා ගන්නවා කවුද? වර්ගය. මෙතෙන්ට ඇවිල්ලා කෙලින්ම දැන්. දැක්කද? හැබැයි පොඩි අවුලක් තියෙනවා. දැන් ඊට පස්සේ මේකත් ලියා ගන්නවා 36 ඔහොම. ඔය කතාව ලියා ගන්නවා. හරිද? අවුල මොකද්ද? මේක සුළු කරපුවාම අරක එනවද?
උඩ තියෙන එක පල්ලෙහාට ගේන්න නම් පල්ලෙහාක සුළු කරලා බලපුවම උඩ එක තියෙන්න මේ. උඩ එක එන්න බෑ උත්තරේ. x වර්ගය එනවා. දෙවරක් x වැඩි කිරීම 2 4x එනවා. දෙවෙනි පදේ වර්ගය. දෙවරක් 2 4යි. අපරිසිත. ඒක මිසින් නේ. වැඩිපුර පදයක් හැදෙනවා එහෙනම් මෙතනදී. ඔය හැදෙන වැඩිපුර පදේ පුතා මෙතනින් අඩු කරලා ලියන්න. හරිද? ඕක තමයි දෙවෙනි ක්‍රමය. ඔතනින් පස්සේ ඉතින් ඍණ 40 එනවා සමානයි x ධන 2 පූර්ණ වර්ගය. ඍණ 40 මේ පැත්තට දාපුවම ධන 40 x ධන 2 පූර්ණ වර්ගය. ඔය ඇවිල්ලා මෙන්න මේ ස්ටෙප් එකට යන්න ඊට පස්සේ. ඔතනින් පස්සේ අර සුළු කිරීම තමයි. ඕක තමයි ඉතින් දෙවෙනි ක්‍රමය. හරිද? ඕක තමයි වර්ග පූර්ණයේ කොටස් දෙක මම සමීකරණය වලට කියලා දුන්නා. වර්ග පූර්ණ කොටස් දෙක කියලා දුන්නා. සම්පූර්ණයෙන් ඉතින් මේක බැලුවා නම් මේ ආපහු බම් මේ වගේ ගානක් આવොත් මේ වගේ ධන ඍණ වෙනස් වෙලා ගණන් එන්න පුළුවන්. හැබැයි වර්ග පූර්ණයේ ගානක් આવොත් ওই විදි ටිකට සහ සමීකරණ වර්ග සමීකරණ වල හදන්න පුළුවන්. ඔන්න ඔය ආකාර ටිකට තමයි. ඊට පස්සේ පල්ලෙහා කතාවක් කියන ආස්තර දෙකේ වර්ගඵල අතර මේ වෙනස කියන්න කියලා. හරිද? ඕකේ මොකද්ද වෙන්නේ? 8 වැඩි කිරීම 6.32 කියලා පෙන්වන්න කියනවා. එක්කෙනෙක් 4.32 පළවෙනි එක්කෙනාගේ එයාගේ වර්ගය ගන්නවා. අනිත් එක්කෙනාගේ 4.32 ධන 4. ඒ කියන්නේ 8.32 වර්ගය දන්නවා. ඔය දෙන්නගේ වෙනස අරගෙන බලන්න මෙන්න මේ උත්තරය ඔයාලට එයි. මේ දශම නිබන්ධියනේ දශම ගුණ කරන්න අමාරුයි නේද? ඔක පොඩ්ඩක් ලඝු පොත බලලා ලඝු පොතෙන් මේ හදන්න ඕනේ. මම වීඩියෝ එක දික් වෙන හින්දා මේකේ ඒක ඉතුරු කැල්ල හදන්නේ නැහැ. මොකද වීඩියෝ එක සෑහෙන දික් වුණා. ලඝු භාවිතා කරලා සුළු කරන විදිහේ ලඝු භාවිතා කරලා ගුණ කිරීම, බෙදීම්, වර්ගමූල ගැනීම, වර්ග ගැනීම ගැන මම වෙනම වීඩියෝ එකක් කරන්නම්. එතකොට මේ ඒකත් අහුවෙන්න ඒ වීඩියෝ එක මම කරලා දාන්නම්. එහෙනම් ඉතින් 2021 වර්ගජ සමීකරණ ගන්න ওই ටික තමයි තියෙන්නේ. ලකුණු 10ක් ගන්න. ඔන්න දැන් කලින් අපි සමගාමී කරා. දැන් වර්ගජ සමීකරණ කරා. ඉතින් ওই ගණන් දෙක උඹලට දැන් ගොඩ දා ගන්න පුළුවන් ලකුණු 20ක්. එතකොට පළවෙනි කෑල්ලනේ පාර්ට් A එකේ ලකුණු 50න් ලකුණු 20ක් ගන්න. ඔන්න දැන් මේ මම කියලා දීලා තියෙන්නේ. ඉතින් මේ හරියට බලන්න තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් ආපහු වීඩියෝ එක බලන්න. සහ ඔයාලගේ යාළුවෝ ඉන්නවා තව කවුරු හරි මේවා කේස් එවුන් ඉන්නවා නම් පොඩ්ඩක් ෂෙයා කරලා කියන්න මේ වීඩියෝ එක තියෙනවා ඉල්ල බලහන් කියලා. ඊර්ෂ්‍යාව වෙන්නේ නැතුව උන්ට ෂෙයා කරහන්. මොකද බං මේ Tamanට තරඟ තියෙන්නේ බං Taman එක්ක. මොකද අනිත් උන්ට ඊර්ෂ්‍යා කරා කියලා වැඩක් නැහැ. Tamanගේම ගහන එක Tamanට මැච් එක ගහ ගන්න පුළුවන්. හරිද? මොකද අනිත් උන්ට උදව් කරොත් එහෙම තව එකෙක්ට කියලා දෙනවා කියන්නේ. එහෙම හිතන්න තව එකෙක්ට උඹ කියලා දෙනවා කියන්නේ උඹේ තියෙන නොලෙජ් එක උඹේ තියෙන දැනුම තව ටිකක් පොලිෂ් වෙන එක තමයි වෙන්නේ. නැතුව මේ ඌ උඹට වඩා ඉස්සරහට යයි. ඒවා තියාගන්න එපා. ඊර්ෂ්‍යාකම් පොක්කම් තියාගන්න එපා. වැඩේට ફોකස් එක දීලා ඔයා ඔයාගේ ගමන යන්න අනිත් උන්ටත් වටේ ඉන්නේ උන්ටත් උදව් කරලා උන්වත් ගොඩ දා ගන්න බලන්න. හරිනේ? හරි. එහෙනම් මේ අද වීඩියෝ එකෙන් සමු ගන්නවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. මාන්සියලා වැඩ කරනවාට ජය වේවා.